මොකද කරන්නේ? ඔව් සීතලයි. ඊතලයි මේක ෆිනමැටික් ගහන්න ගිහපුවාම මේ බා බ්ලර් වෙනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් වෙනවා. ඒකට හරියන්නේ නැහැ. නිකන් ගන්න. අපි හයික් එකක් යන්න කියලා හිතාගෙන ආවා. පාක් කරන්න තියෙන තැන එක්ක අපි පරක්කුයි මොකක් හරි හේතුවක් හින්දා පාකින් ෆුල්. ඊට පස්සේ කපල් එකක් හම්බුණා. ඒ කට්ටියෙන් අහුවා. ඒ කට්ටිය කිව්වා මෙතන ස්ටේට් පාක් එකක් තියෙනවා. ඒ ස්ටේට් පාක් එකට ගිහිල්ලා ඒකේ පාක් කරලා මේ ට්‍රේල් එකේ එන්න කිව්වා නේ. දැන් ට්‍රේල් එක කොහෙද තියෙන එක Google Map එකෙන් බලමු. Google Map මම හිතන්නේ මෙතනින් වෙන්න ඇති. කිලිම ගහන්න මේ මොකද්ද? ඇනාපොලිස් රොක් කියලා මේ ගහලා කා එක දෙන්න නැතුව මේ බෝක් එක දෙන්න. මම දන්නවා. දන්නවනම් කරන්න බලන්න. මට ට්‍රයිපෝඩ් එක ගේන්න අමතකුණා. අතක දාලා මේක අල්ලගෙන. ඒ දන්නේ එක්කෙනා කරනවා බලමු. මේ මෙතන ලොකේෂන් එක මේවා හොයන්නේ නැහැ. දැන් නම ගහන්න. මොකද ග්‍රීන් බෙරියද? කොහෙන් හරි අපි හොයාගත්තා යන්න පාර. මේකේ මොකද්ද? ලීයක් හරි මොකක් හරි අම්මා ගන්න තිබ්බොත් ලොකු දෙයක්. ටිකක් දිග ලීයක් තිබ්බොත් මට පෙන්නන්න. මේක නම් දිගලා. මේ මම යන්නේ මේ ගල් තියෙන පාර දිගේ මිනිස්සු යන්න ඇති කියලා හිතාගෙන. අර නිල් පාට ගහලා තියෙන්නේ. පේනවද? හා. ඒක ෆලෝ කරන්න හරි. මෙන්න මේ පාරයි තමයි අපි යන්නේ. අර කෙල්ල කිව්වා හරි. මේම උඩට යන්න තියෙන්නේ කිව්වා. හා. 0.6 මයිල් කිව්වා. මේකේ නම් එච්චර වෙන්න දෙයක් නැහැ. මේක කෙලින් තිබ්බනම් මට ලේසි. ඒකට මේක නගින්න තියෙන්නේ. ඔව් අමාරුයි. අමාරුයි. මේ හයික් එක අමාරුයි. විනාඩි 5කවත් ඇවිදින්නේ. දැන් මම මේ හැක්. හරි. ඉඳලා ඇවිදින්න ළමයි. නැත්තම් මේ පේන්නද? මේ හයික් එක ටිකක් අමාරුයි වගේ තමයි. ඒ කේස් එකනේ මේ පාකින් නැති හින්දා නැත්තම් මේ ළඟම පාක් කරලා යන්න තිබ්බා. මෙන්න මේක පොඩ්ඩක් අල්ලගන්න. මගලිය. මේක වල හදිස්සියට තියාගන්න. මූ එක්ක නරියෙක් කවුත් ගහන්න. යා මේක වලහවොත් ගහන්න යා. යා. නිල් පාට ආයි හරිද? ඒ නිල් පාට මේක ෆලෝ කරන් යද්දි හරිද? හා. එතකොට හරි. අපිට හැබැයි අතන පාරයිනෙත් නවත්තලා එන්න තිබ්බා. නේ මට අර ෂුවර් නැත්තේ මේ කවුරුට ටිකට් එකක් දුන්නොත් එහෙම. ඔව්. හයික් එකක් යන්න ඇවිල්ලා ටිකට් එක දීලා බේරුණොත් ඇති. දෙන ඩොලර් 50ක් විතරනේ. 100ක් වෙනත් පුළුවන්. වානේ. ටෝ කරලා තිබ්බොත් කොහොමද ආතලෙක? ඊට පස්සේ එතනට යන්න ඌබර් එකට සල්ලි අනිවාර්යෙන් ඩොලර් 150ක් ගෙවන්න ටෝ කරලා තිබ්බා. 170. 170ද? ඔව්. හරි. මේකල. ඒක තමයි වතුර බෝතල් ගන්න කියලා මම දන්නා.
වතු ඕනේ නැහැ කියලා මේකට. සිත් පොඩ වටපිට බල බල යන්න. මොකද අපි මේ ඒරියා ගැන දන්නේ නැහැ ඈ. ආවොත් ගහන්නේ මං ඔයාව දාලා මං දුවනවා. නාගිනම් බය වෙන්න දෙයක් නැහැ. අන්න වලහෙක් වලසු දෙන්නේ. දැක්ක? අයියෝ වලසු දෙන්නේ කියලා මේ පැත්තට. බය වෙන්න දෙයක් නැහැ. අංකල දෙන්නෙකුත් යන්නේ. අම්මා. හොඳ ආතලා. දැන් අද යාළුවෝ දෙන්නෙකුත් එනවා ගුවා ගෙදර. කොහොමද? මට ගහට හැංගි. එන්න හදන්න. අද යාළුවෝ දෙන්නෙකුත් එනවා කිව්වා ගෙදර. දිනයකට. හදන්න ඕනේ බඩු ටික රෙඩි කරලා ආවේ. එනකොට මේ හයික් එක කරලා ඉවර වෙද්දි මට හිතෙන්නේ අඩුම හවස 4වත් වෙයි. ගෙදර ඇද්දි 5යි. අර දෙන්න පුළුවන් රෑ වෙලා නෙනවා වගේ. එහෙනම් අවුලන්නේ. 8 විතර වෙයි කිව්වා. Hey, how are you? Is it too far from here? To the Probably about a half mile. Yeah. half of my. We didn't go all the way up. We came from other trails. Oh, okay. ඒ වයසක කපල් එකක්. කොහොමද 50 plus 60 plus ඇති. ඒ දෙන්න වෙනම ට්‍රැවල් එකකටත් ගිහිල්ලා දැන් මේකටත් ගිහිල්ලා යන්නේ. කිසිම ටයර් දෙයක් නැහැ යාළුවට. එද්දි ටයර්ඩ් නෑ මේ කන්ද හින්දා තමයි. පටන් ගත්තා විතරයි. කොහොමද එතන පැය භාගයක් විතර අපි ඉඳී ගිහිල්ලා. දැන් වෙලා කීයද? වොච් නෑ. වෙච්ච ගිනන ෆෝන් එක බලන්නකෝ. ෆෝන් එක ඔකට දැන් ෆොටෝ ගන්නවත් වීඩියෝ ගන්නවත් අයිඩියා එකේ නෑ දැනට. මං දැන් තව ටිකක් උඩට ගිහිල්ලා ගන්න. මොකද මටත් තමයි වීඩියෝ කරන්න මේක මේ කන්ද නගිනකම. එහෙනම් අපි අනාපොලිස් රොක් එක ගාවදී හම්බෙමු. පාන පිටි. බයි. මොකද? රෙඩ් බුල් එතකොට මොනවද වින්ග්ස් සම්පන්න ෆ්ලයි කරන්නද? ඉතින් අපි යන්න යන්නේ. යන අතර මොකද මේ කට්ටිය අපේ පිටිපස්සෙන් ආව වෙනකොට අපි පහු කරන් යනවා යාලා. මේ බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ කට්ටියට අපි දැන් යාලගේ පස්සෙන් යනවා. මොකද ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න බෑ සුද්දෝනේ. උන්ට තේරෙනවා අපි කියන දේවල්. එහෙනම් අපි මෙහෙම යමු. මං කලින් පෙන්නුවක් දන්නේ නැහැ. මේ ගස්වල අපිට පාර පෙන්ලා තියනවා කැලේ නිල් පාටින් මේ. ඒවා ෆලෝ කරන් තමයි අපි යන්නේ දැන්. මොකද කමෝන් තව චුට්ටයි එන්න. පොඩ්ඩක් ඉන්න. අර අපිව පහු කරන් ගියා අපි ඊට පස්සේ ආපු මිනිස්සු. අමාරුම ටික නැග්ග කියලා මං හිතනවා. දැන් පොඩ්ඩක් තනිතලා පාරක් තියෙන්නේ. ගිහින් බලමු. දැන් මේන් රෝඩ් එකට මේන් රෝඩ් එකෙන් ආය යන්න මේ ඔක්කොම උනේ පාකින් නැති හින්දා. එනවා නම් මේරිලන්ඩ් වර්ජිනියා ඉන්න කවුරු හරි මේ හයික් එක කරන්න උදෙන් වෙන්න. මොකද පාකින් නැති වෙනවා. මට බෑ. අපි දැන් ආව මෙතන ඔන්න වයි ජංක්ෂන් එක නෝත් සවුත් කියලා තියෙනවා. නෝත් වලට ගියපුවම තුමන් හන්දි. මොකද? තුම්මන් හන්දිය. නෝත් එකට යන්න තියෙන අපි නෝත් එකට යනවා දැන් ෂේප් එකේ. මෙතන පාරක් හමන පාර පැනලා එහා පැත්තට ඊට පස්සෙත් මම හිතන්නේ තව විනාඩි 20ක 25ක විතර හයික් එකක් තියෙනවා. දැනටත් අපි විනාඩි 20ක් විතර හයික් කරානේ. මට පැය 5ක් වගේ දැනිලා තියෙන්නේ කතා කරන්න එපා ඒක. විනාඩි. ඔව් ඔයාට ඇවිදලා පුරුදු නැහනේ.
දැන් අපි දැන් එද්දි අපිට මේක සෙට් වෙනවා. මේක ඕකේ තමයි. ඒක වෙනාට මේක අර මේ ඊට පස්සේ පල්ලෙහා බහින්නනේ තියෙන්නේ. ඔව්. Yeah. අරක තරම් අමාරු නෑ වගේ මේක. මේ නෝත් එක වයිට් එකකින් මාක් කරලා තියෙන දැක්කද? මේ හරි අපි එහෙනම් අර පැත්තට යන්න. මොකද මේක අතේ තියාගෙන වීඩියෝ කරන්න අමාරුයි ෆෝන් එක. එහෙනම් අපි විනාඩි 20කින් හම්බෙමු. ඔන්න පාක තියෙන තැනට ආවා. මම මෙතන තමයි ඉස්සලා වාහනේ නවත්තන්න බැලුවේ. ෂුවර් නැතිද නැවතුනේ නැත්තේ. මේ DC ටැග් තියෙන කට්ටියම නවත්තලා තියෙන වාහන. තව එහා පැත්තේ තිබ්බ තැනක් නවත්තන්න ඒත් බය නැවතුනේ නෑ. අනේ මෙතන ට්‍රේල් ක්‍රොසින් එක තියෙනවා. මෙතන ට්‍රේල් එක යන්නේ මෙතනින්. මොකද කියන්න තියෙන්නේ? ආතල්නේ. ආතල් මං ආවේ කොහමද දැන් ඉන්නේ කොහමද? හොල්මනක් වගේ දැන්. දැන් නම් හරියටම මේ මොකද කැලේ විදින එකක් එක. වැද්දියක් වගේ. මේ දර කෑල්ල දෙකක් අහුල ගත්තා නැත්තම් මේ අමාරුයි මේ කන්ද නගිද්දි. කොහොමද මොනවාද හයිට් එක දිගේ මම නම දන්නේ නැහැ. මේ ඒව දෙයක් ගන්න තිබ්බා. අපි දැන් එද්දිත් මේ පාරෙම එන්න ඕනේ. යස්. මම ටිකක් ඉස්සරහ ගිහලා වීඩියෝ එක ගන්න. මේ හයිවේ එකක් තියෙන්නේ. මොකද කකලට යන්නේ. මේ මෙහෙත් තියෙන ඉබ්බෝ දාන සීන් එක මේ ලංකාවේ වගේ. ලංකාවේ කරනවා නේ මේක. ලංකාවේ මම හිතන්නේ ලංකාවේ තියෙන වගේ සීන් එක. ඇයි අර හිටින්නේ හාපස් වෙරි. මේ හાર્ට් එකක් වගේ හදලා ඉබ්බන්ගේ ඉබ්බෝ දාලා. හාපස් වෙරි වල තියෙන්නේ. හාපස් වෙලි දෙනවා ලංකාවේ නැද්ද මේ සීන් එක? ඕක කරනවා පැරිස් වල. ඒ වැඩේ. මේක ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. මන්නේ අමාරුයි සද්ද දෙපැත්තෙන් එද්දි අර මට හිතෙන්නේ මම බිමට වැටෙයි කියලා මෙතනින්. ඈ? මට දැනෙන්නේ මෙතනින් බිමට වැටෙයි වගේ. සද්දේ ভাইබ්‍රේෂන් එකයි. හරි. බල්ලෝ දෙන්නෙකුත් දෙන හරි එන. මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? මේ නගින්නේ බටන් එක. මේ නගින්නේ රොක් එකටද? එයාගේ අන්තිම. ඔව් හරි ඔයාගේ හරි. මේ යන්නේ රොක් එකටද? ඔව් රොක් එකට යන්නේ. මෙතනිනුත් ගිහිල්ලා තව පාරක් කියයිද රොක් එකට තව යන්න ඉතින් ඕනේ. යාකෝ මේක මම මේ එකපාරයි ආවා ඒත් ආවේ අවුරුදු ගානකට කලින්. එන්න යා. අම්මා මොනවද කියන්න තියෙන්නේ? කියන්න මොකුත් නෑ. අම්මේ ඉතින් welcome to the මොන Appalachian මොකද ට්‍රේල් එක? ඒක මේ මං කිව්වේ බෑස්ලා ඉන්නවා කියලා. once you open them එනකොට බඩු ඉන්නවා මේ. මම මේ දෙකට බය තමයි ආවේ. මුන් දෙන්න හිටියොත් එහෙම. රැටල් ස්නේක් හිටියොත් එහෙම. මේවනේ ඔව් මූ ගැහුවා නම් ඉතින් එතරම් තමයි. වැඩිම ඒවා. ඔව්. වෙනම. උන් ඉන්නවා මේකේ. රැටල් ස්නේක් මොයි. මම ඒක කොකරත් අර ලීගල් දෙයක් ගත්තේ. ඒක උස්සගෙන විදින්න බෑ ඒක තවත් අමාරුයි. අපි යා.
තව ටික දුරයි. යා. almost there. මගෙන් අහගන්න එපා. මොනවා කියන්න තියෙනවද? ආයේ කවදාවත් හයි කරන්නේ අපි කොච්චර දුරවද? නැහැ. නෑ මං හිතන්නේ අපි ගෙදරින් 10 මාට විතර ආවේ. ගෙදරින් 10 මාට විතර ඇවිල්ලා මේ ගුණේ මෙහෙමයි. ඊයර අහදී යන්න ඕනේ නැහැ කිව්වා. කන පැලෙන් නිදාගත්තා. නාද හොඳ ස්ලීපින් ටැබ්ලට් එකක් බිලා නිදාගත්තා. උදේ අහනවා යන්න කියලා. දැන් උදේ ආවා. ඉතින් අද ආවොත් තමයි ඉතින් ලබන සතියට දැන් වෙලාව කොල් ටික වැටලා ඇති. ලබන සතිය ඇවිල්ලා වැඩක් නැහැ. ඒ වෙලාව 2:10යි දැන්. නැතිනේ මම වොච් කොහමද එකක් තමයි. සෑහෙන වෙලාවක් ගියා අපිට මේ එන්න 2:10යි. 2:10යි. sorry. මටද කිව්වේ නෑනේ. නෑ. ආ no problem. යාර කතා මොකද කිව්වේ? මොකක් හරි කිව්වා. අපි දැන් මෙතනින් මෙහෙම හිමිට උඩට යන්. ගිහිල්ලා තව විනාඩි 20ක් තියෙනවා හයික් එක කොහොම හරි. එක දිගට ගියොත් එක දිගට යන්නේ නැහනේ. පැය භාගයක් විතර යයි අපිට යන්න. පැය භාගයක් විතර යනවා අපේ ගමන. ඉතින් යා ෂේප් එකේ සීතලකුත් එනවා. මෙතන ඉඳන් කොහොමත් විනාඩි 40ක් විතර පයින් යන්න ඕනේ වාහනේ නවත්තපොත යන්න දැන්. අයනවනේ මම බැලුවේ වැටලාද කියලා. නෑ මන් දැන් ගැම්මක් අරන් යන්නේ විනාඩි 20යි නේ කියලා. ඔව් තව විනාඩි 20යි කියන්නේ. ලස්සන සුදු නංගිලා යනවා. පහු කරගෙන. ගැම්ම බැස්සා. එන්න එන්න. තාරියක් උඩට ගිහලා විනාඩි 2ක් නවතිමු. මම පාර පෙන්නන්නම් ඔයාලට යන්න තියෙන. මෙන්න මේ පාරේ තමයි යන්නේ අපි උඩට. ලේසි නෑ ගමන. හොඳටම හති. දැන් පාර පොඩ්ඩක් ෂේප් ෆ්ලැට් වුණා පාර. මොකද මගදී එක්කෙනෙක් හම්බෙලා කිව්වා තව ටිකයි කන්ද වගේ තියෙන ඊට පස්සේ ෆ්ලැට් පාරක් හම්බ වෙනවා කියලා. සමහරකට ඒක වෙන්න ඇති මේක කියලා හිතනවා. මාර මාතලයක් සෙට් උනේ මාර මහන්සි. ඔනවා ගාස හයික් කරන්න තිබ්බා. මේ අවසාන මොහොතේ මාගේ. මෙතන කට්ටියක් ඉන්නවා. මේ කට්ටිය කෙනාගෙන දැන් අපිට ඉස්සරහට හම්බෙලා මට ඉතින් කැමරාවෙන් පෙන්වන්න බෑනේ. පොඩි ළමයෙක්වත් වඩාගෙන තව අවුරුදු 2ක විතර ළමයෙක්වත් ඉන්නවා. මේ රතු පාටයක් අඳගෙන ඉන්නේ. පොඩි ළමයෙක්ව වඩාගෙන ඉන්නේ. කොහොම වඩාගෙන ආවද දන්නේ මේ හයික් එක. මාගාතල එක. හරි. පල්ලෙක් යනවා එහා පැත්තේ. අම්මා කොයා? ඈ? රාකෝ. මං හිතන්නේ තව කොච්චර දුර යන්න තියෙනවද දන්නේ නැහැ. හිතන්න බෑ මොකද හිත මැප් එකේ පෙන්වන විනාඩි 19යි කියලා අහන කට්ටිය කියන පැය භාගයක් විතර දුරයි කියනවා. දන්නේ ගිහිල්ලා බලන්න ඕනේ. ටයිම් එක ගැන හිතා යන්න. යනවා කියන්නේ බොරු වැඩ. මහන්සි වෙද යන වැඩි ඒකට. අවුරුද්දක් විතර ජිම් එකකට නම් යන්න ඕනේ නැහැ. මේ හයික් එක කරා කියන්නේ. දැන් කිලෝ 5ක් විතර බර අඩු වෙලා ඇති මගේ. Good, how are you? Hi. මේ ඉඳගමුද පොඩ්ඩක්? හිතනවා හරි. හරි නේ ආයෙත්. එයාලා හුවතල් කරන්න එපා කියලා දාලා තියෙන දැක්කද? එහෙමද? අර ගහලා තියෙන no pet ද මොකක්ද කියලා. ඉතින් මොකද කියන්නේ? එක්කෙනෙක් කිව්වා බබාගේ තියෙනවා කියලා. එක්කෙනෙක් කිව්වා විනාඩි 20ක් තියෙනවා කියලා. මං හිතන්නේ ඉතින් ඒ දෙකම එකතු කරලාත් අපි මේ ඇවිදලා තියෙන්නේ. තව යන්න තියෙනවා. ඒත් නෑ. අපිට අතන මේ වාහනේ පාක් කරන තැනක් හොද්දී හම්බෙච්ච දෙන්න ඉන්නේ.
උන් දෙන්නත් බැහැලා ගියා. ඈ උන් දෙන්න බැහැලා මං ගියා. ගිහින් කතා කරපු දෙන්නද? අර කපල් එක බැහැලා ගියා. නෑ නෑ. ඔව්. නෑ ඊට කලින් මං ගිහින් කතා කරේ. නෑ නෑ ඒ කට්ටිය මේකට නෙමෙයි නාවේ. ඒ දෙන්න. ඒ දෙන්නත් මේකට තමයි ආවේ. නෑ වාගේ ඒ දෙන්න මේ වෙන කොහෙද පාක් කරලා වෙන මේක ඇවිදින්නේ කියලා. මේකට දාවේ. මේකට තමයි ආවේ. හ්ම්. එයාලා පාක් කරේ වෙන තැනක පාකින් ඒරියා එකේ කියලා කිව්වේ. යන් අපි දැන්. ඒ චයිනීස් වගේ දෙන්නෙක් නේද? ඔව්. යන්ද? හ්ම්. ලෝ. මාම වෙන්නන්න එපා මම මෙහෙන් එක්ක වගේ. කොහොම හරි මේ පැත්තේ. ඔව් අපි ආවා අනාපලි ෆ්‍රොක් එක ගාවට. තව එච්චර දුරක් නැහැ. පොඩි දුරයි තියෙන්නේ. මේ ආයි නිල් පාට උනා දැක්කද මේක? අර සුදු පාට තියෙන්නේ අනික් රොක් එකට. තව එකක් තියෙන බ්ලැක් මොකක්ද කියලා. මේ මොකෙක් හරි බිම දාලා මේ පෑන් එකකුයි මේකුයි. ඉතින් මොනවද කියන්නේ ඉතින් දැන් දැක්කනේ. තව විනාඩි 5ක් වගේ යද්දි මොකද දෙකයි ලේනන්න. තව විනාඩි 5ක් වගේ යද්දි අපි ගිහින් ඉදී මේ රොක් එකට. දැන් විනාඩි 5 මේ මොනවද රබර් වගේ යදුනා මේ පැයකට විතර. පැයක් විතර යදුනා නේ. ඔව්. මට අමතක වෙනවා මේ බටන් එක ඔන් කරගන්න. තෝන් කරගත්තේ නෑ. නෑ එතකොට අර මේ නොයිස් කැන්සලේෂන් ඔන් වුණොත් තමයි ලේසි يعني පැහැදිලි. නැත්නම් අමාරුයි සද්දේ. අපි තව ටිකකින් හම්බෙමු. දැන් එද්දි මේවා නගින්න ඕනේ කියලා හිතේදී මේව නම් එච්චර අමාරු නෑ. හරිද? අපි දැන් අර නැගපු කන්දට මුලදිම පටන් ගත්තේ ලොකු කන්දකින්නේ. හැතැම්ම භාගයක් කෙලින්ම දැන් මොකද කියන්නේ? මොකද කියන්න ඕනේ? ඔන්න අපි ආවා රොක් එක ගාවට. පැයකට වැඩිය ඇවිද්දානේ. පැයක්? වැඩිනේ. උන්ට පැයක්. පැයකමාරක් විතර ඇවිදින්න ඇති මං හිතන්නේ. ආතල් කියන්නේ ආතල් කෝටියයි. මෙතනින් පයින්නවා නම් පයින්න පුළුවන් කෙලින්ම ආයෙත් මැරෙන්නම. මේක බලන්න තමයි මෙච්චර දුර ආවේ. අයින්ට යන්න එපා. මගේ මේ බටන් එක ඔන් වෙලා තියෙන මෙතන. හරි. ඔයාගේ ඔන් වෙලා නැහැ. අල්ලයි. අල්ලයි. රයිට්. මේක බලන්න තමයි මෙච්චර ආවේ. මේ පැත්ත හැරෙන්න. පේනවද ඔයාලට? ඔයා නෑ. බලන්න විදිහට. ඕනේ කමන්න. මේ අර කොප්පෙන්න. මේ හයික් එක තමයි ආවේ. මෙතනට එන්න තමයි මෙච්චර දුර ආවේ. පට්ටම් කුල ගන්න තියෙන්නේ.
දැන් මොකද හිතන්නේ හයික් එක ගැන? මේක වත් වෙලාද මගේ? නෑ. පේන්නේ නැහැ ඒක පත් වෙලාද නැද්ද කියලා මේ හරි දැන් හරි. මොකද හිතන්නේ හයික් එක ගැන? හොඳයි. හොලක් නෑ. පැයක් එකමාරක් කන්දනයක් ගන්නේ. පැයක් එකමාරක් කන්ද නැකලා කොහොම හරි දැන් කෙලින් හිට ගන්න බරුව ඉන්නේ. දැන් බඩගිනේ. මොකද කොන්ද රිදෙනවා. කොන්ද වාට කොන්ද රිදෙනවා. මට මේ බඩගිනි හේතුව අපි මොකුත් මේ කෑම මොකුත් ගෙනාවේ නැහැ. හිතුවේ නැහැ මේ මෙතන කට්ටියම ගෙනල්ලා නට්සුයි අරකයි මේක ඔක්කොම කනවා. මෙතන කට්ටිය කෑම ගෙනල්ලා කනවා එක එක කියලා. අපි කෑම මොකුත් ගෙනාවේ නැහැ. සැන්ඩ්විච් එකක්වත් ගන්න හිතුවේ නැහැ. මොකද අර උදේ කාපු හින්දා කාවයි කියන්නේ මහ ලොකු දෙයක් ඇවෙත් නැහැ. ඒ කාපු මේකත් එක්ක මේ ඕන් නැති වෙයි. වැඩි වෙලා යන්නේ නැහැ. පැය භාගයක් හයික් එකේ බහින්න පැය භාගයයි. මෙතන පැය භාගයයි පැය කමාරේ ඔක්කොම ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා. අපි හයික් එකම කරා පැය කමාරක් විතර. මොකද ලොකු කන්දක් තිබ්බේ නගින්න. ඒක නැග්ගා. ඊට පස්සේ දැන් මෙතන අපි ඇවිල්ලා විනාඩි 15ක් විතර ඇදිනේ දැන්. විනාඩි 15ක් විතර ඇදි රෙස්ට් කරා. දැන් ආයේ පල්ලෙහාට බහින්න යනවා. පල්ලෙහාට බහින්න කෙනා රෙකෝඩ් කරන්න තේරුම් නැහැ නේ. උඩට එන ටිකමනේ. ඔව්. කෙලින්ම දැන් ගිහිල්ලා බඩගිනි කන්න ඕනේ මොන හරි අරන්. අන්තිම වතාවට බලා ගන්න මේ ලස්සන මේකේ. මම පෙන්නන්න. පැයකමාරක් හයික් එක ඇවිල්ලා මේ ෆෝල් එකේ මං හිතන්නේ මේක තව සති දෙකක් විතර ඇද්දි තව පාට වෙනස් වෙනවා. එන්න පුළුවන් කට්ටිය එන්න. අවට ඉන්න කට්ටිය. මා පිටික පුළුවන්. කොහෙන්ද? හලෝ මම පේනවාද කියලා? පේනවා. පැය 3ක් හයික් එක. ඔක්කොම ටෝටල් එක පැය 5යි. පැය 3ක් ගියා කන්ද උඩට යන්න. පැය 2ක් ගියා පල්ලෙහාට එන්න. අන්තිමේට ඔන්න හාතල් දැන් ගෙදර ගිහලා උයන්න තියෙන යාළුවෝ දෙන්නෙක් කියලා. ඒක මකෝ හාතල්ලේ. එලා හවස හරියටම පහට පහයි. අපි එකපාරක් මෙතනට ආව මේ වැවට මතකද නාන්න? මෙතන වැවක් තියෙනවා. ඔව් මෙතන වැවක් තියෙනවා මේ මං ආසාව හිටියේ හරි පොඩක් ඇවිදලා ඉන්න. වෙලා මදි දැන් අපිට ඇවිදින්න. අපි එකපාරක් ආව මේ වැවට. කොහොම හරි පැය 5ක් එක දිගට ඇවිද්දා. හොඳ ගණන්. නෑ ඒක අපේ එක නෙමෙයි. කට්ටිය වැවට වැවහරි ඉන්නවා වගේ කට්ටිය. සද්ද ඇහෙනවා කෑ ගහන. ඔන්න ඔහොම තමයි අපි අද දවස හයික් එක ගෙවුනේ. අම්මා අන්තිමට ආවා වාහනේ ගාවට. දැන් ලස්සනයි ෆොටෝ ෂූට් එකකට බලන්නකෝ. අන්තිමට ආවා වාහනේ ගාවට. දැන් අපි ගෙදර යනවා. එහෙනම් තව vlog එකකින් හම්බෙමු. මේක එඩිට් කරයිද නැද්ද දන්නේ නැහැ. කම්මැලි එඩිට් කරලා බලමු. බයි.